ගාන තෙල් සඳුන් වරලස උමරි කොට මූණ පුරා තෙල් ගාගෙන යන කලට මාන බලති විරුවන් පන් තිබෙනකොට නෑනේ නුඹත් එනවද පන්නලන්නට අම්මා නුඹේ කිරට ගියා කිරියරවා ඉන්ට ගියා කිරිමුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කෝ ගියා. අයිබෝන් හැමෝටම ඔන්න දුවේ පුතේ ඔයාට පුළුවන් අද ඉඳන් අපේ සිංහල පන්තිය YouTube channel එක හරහා ඔයා 6 වසරේ ඉඳන් සාමාන්‍ය පෙළ දක්වා දරුවෙක් නම් ඔයාගේ පාඩම් මාලාව ඉගෙන ගන්න. ඒ වගේම උසස් පෙළ දරුවෙක් නම් ඔන්න ඒ පාඩම් ටිකත් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අද පළවෙනි දවසේ මම තෝරගෙන ඉන්නවා අපේ සාමාන්‍ය පෙළ දරුවන්ගේ එක්සෑම් එකත් ළඟයිනේ. ඒ නිසා ඔන්න සාමාන්‍ය පෙළ දරුවන්ට 10-11 දරුවන්ට අපිට තියෙන සිංහල සාහිත්‍ය සංග්‍රහය පාඩමක් කරන්න තමයි දැන් මම මේ සූදානම් වෙලා ඉන්නේ. රයිට්. අපි යමු මොකද්ද මේ පාඩම අද මම තෝරගන්නපු පාඩම මොකද්ද කියලා බලන්න. මම තෝරගත්තා 12 වෙනි පාඩම. ඒ කියන්නේ කුරහන් නිසිමුව කළුවර බලාලා කියන පාඩම. ඔන්න ඔයාට මේ පාඩමින් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න බැරි නම්, විචාර ලියන්න බැරි නම්, මේක කිසි දෙයක් තේරෙන්නේ නැත්නම්, කවියක අර්ථය ලියා ගන්න බැරි නම් ඔන්න මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාට ඒක පුළුවන් වෙනවා. අපි මේ පාඩම ඉගෙන ගන්න කලින් පොඩ්ඩක් අපේ ජන සාහිත්‍ය ගැන ඉගෙන ගනිමු පුතේ. එතකොට අපි ගත්තොත් එහෙම අපි ගනිමුකෝ අපේ සිංහල සාහිත්‍යය. කියන්නේ අපේ නැටුම්, ගැයුම්, වැයුම්, ජන නාටක, ජන ඇදහිලි මේ ඔක්කොම එකතු වෙච්ච අපේ සිංහල සාහිත්‍ය. මෙන්න මේ සිංහල සාහිත්‍ය අපිට සම්භාව්‍ය සාහිත්‍ය විදියට සහ ජන සාහිත්‍ය විදියට කොටස් දෙකකට බලා ගන්න පුළුවන්. දැන් අපි හිතමු මොනවාද ඇයි මං එහෙම කිව්වේ? මොකද මේ ජන සාහිත්‍ය කියන්නේ වෙනමම කොටසක්. අපේ සාමාන්‍ය ගැමි ජනතාව වෙනුවෙන් තියෙන සාහිත්‍ය. අපි කියනවා ජන සාහිත්‍ය කියලා සරලවම කිව්වොත්. එතකොට සම්භාව්‍ය සාහිත්‍ය කියලා කියන්නේ බබෝ අපි කතෘ කෙනෙක් විසින් ලියලා අපිට එක සැරේට තේරුම් ගන්න බැරි ඒවා. අපි හිතමු මොනවාද පරිවිසන්දේශය, මයුර සංදේශය, ගුත්තිල කාව්‍ය මේ කවියක් කියව ගමන් ඔයාට ඒක තේරුම් ගන්න හරි අමාරුයි. හැබැයි අපි අපේ ජන සාහිත්‍යේන ජන කවියක් කිව්වොත් මම මේ කියන්නේ උදාහරණයක් හරිද? අපි ජන කවියක් කිව්වොත් එහෙම අනේ දෙවියනේ මට උණු වියෝයා පැලේ පැදුර හොරු වරගෙන ගියෝයා කිව්වොත් අපිට ඒකට අග්ගාලා තේරෙනවා. අන්න එහෙනම් අපේ මෙන්න මේ සිංහල සාහිත්‍ය ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට කඩලා ඉගෙන ගන්න පුළුවන් එකක් තමයි සම්භාව්‍ය සාහිත්‍ය. ඒක උගත් බුද්ධිමත් ජනතාව වෙනුවෙන් ජනතාව පරිහරණය කරන ප්‍රයෝජනට ගන්න ඇසුරු කරන සාහිත්‍ය තමයි මේ. එතකොට අනිත් එක අපි ගන්නවා ජන සාහිත්‍ය. සාමාන්‍ය ගැමි ජනතාව උදෙසා තියෙන සාහිත්‍ය, ගැමි ජනතාව අතර ඇති වෙච්ච සාහිත්‍ය කියනවා අපි ජන සාහිත්‍ය කියලා. මම මේ කියලා දුන්නේ ඉතාම සරලව කිසිම දෙයක් තේරෙන්නේ නැති දරුවෙකුට උනත් ඔන්න ඉගෙන ගන්න. හරිද? එතකොට මේ ජන සාහිත්‍ය පැත්තට ගියොත් මේ ජන සාහිත්‍ය අපිට විවිධ ජනශ්‍රුතික අංග දැක ගන්න පුළුවන්. පුතේ අපි දන්නවා මේ ජන සාහිත්‍ය ඇතුලේ කියන්නේ අපේ ගැමි ජනතාව අතරේ තියෙන ජන සාහිත්‍යයේ තියෙන ජනශ්‍රුතික අංග තමයි ජන නැටුම්, ජන කවි, ජන නාටක, ජන ඇදහිලි, නැලවිලි ගී, ඔන්චිලි වාරම් ඔන්න ඔය වගේ ජන කතා ඔය වගේ ගොඩක් ජනශ්‍රුතිකාංග අපිට ජන සාහිත්‍යයේ දැක ගන්න පුළුවන්. දැන් මම මොනවද මෙච්චර වෙලා කිව්වේ? මම කිව්වේ සිංහල සාහිත්‍ය තියෙනවා මේ ඔක්කොම අපේ සිංහල සාහිත්‍ය. මේක කොටස් දෙකකට බෙදලා අපිට ඉගෙන ගන්න පුළුවන්. එකක් සම්භාව්‍ය සාහිත්‍ය, අනිත් එක ජන සාහිත්‍ය. දැන් සම්භාව්‍ය සාහිත්‍ය ගත්තොත් එහෙම සම්භාව්‍ය සාහිත්‍ය කියලා කියන්නේ උගත් බුද්ධිමත් ජනතාව විසින් පරිහරණය කරන සාහිත්‍ය. ඒක අපේ සාමාන්‍ය ගැමි ජනතාවට පහසුවෙන් තේරුම් ගන්න හරි අමාරුයි. සාමාන්‍ය ගැමි ජනතාව බැඳලා ඉන්න වැඩිපුරම සම්භාව්‍ය සාහිත්‍යයත් එක්ක නෙමෙයි ජන සාහිත්‍යයත් එක්ක කියලා. හරිද? ඔක තමයි මම කිව්වේ. දැන් අපි සම්භාව්‍ය සාහිත්‍ය කොහොම පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අපිට ඕන වෙන්නේ මෙන්න මේ ජන සාහිත්‍ය. ජන සාහිත්‍යයේ ඔය ජනශ්‍රුතික අංග මං ගොඩක් කියවනේ ජන කවි, ජන නැටුම්, ජන නාටක, ජන ඇදහිලි කියලා.
ඕකෙනුත් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ජනකවි කියන කොටස. අපි ජනකවි කියන කොටස අරගෙන පොඩ්ඩක් කතා කරමු ඒ ගැන. මොනවද මේ ජනකවි කියලා කියන්නේ? පුතේ මේ ජනකවි කියලා කියන්නේ මුලින්ම මම කොටස් 4කට ඔයාට මේක කියලා දෙන්නම්. හරිද? ජනකවි යනු මොනවද කියලා මම ඇහුවොත් ජනකවි කියන්නේ පුතේ ජනයා අතරම අපේ සාමාන්‍ය ගැමි ජනතාව අතරම ඇති වෙලා ගැමි ජනතාව අතරම පවත්වාගෙන යන කවි වලට අපි කියනවා ජනකවි කියලා. කොහොමද එහෙම වෙන්නේ? දැන් හිතන්නකෝ අපි හේන් යායක ඉඳගෙන ඔන්න අපි පැල් රකිනවා. මම මේ පැලේ ඉඳන් කවි පදයක් කිව්වොත් හයියෙන් කෑ ගහලා එහා පැත්තේ ඉන්න ගොවියා තවත් කවි පදයක් ඒකට අමුණලා කියනවා. ඒක මේ කවුරුත් පුතේ මේ කතෘ කෙනෙක් වෙනමම ඉඳගෙන පොතක් අරගෙන හිත ලියලිය මාස ගණන් ලියපු කවි නෙමෙයි. ජනකවි කියලා කියන්නේ සාමාන්‍ය ගැමි ජනතාව අතරම ඇති වෙලා එයාලගේ හැඟීම්, එයාලගේ දුක, සතුට, වේදනාව, මහන්සිය මේ හැමදේම කවියට නගලා එයාලා ගායනා කළා. එතකොට ඔන්න ජන කවි කියලා කියන්නේ ගැමි ජනතාව අතරම ඇති වෙලා ගැමි ජනතාව අතරම පවත්වාගෙන යන කවි. දැන් මේ කවි පැවතගෙන එන්නෙත් එහෙමනේ. දැන් අපේ ආච්චිලා අපේ අම්මලාට කියලා දෙනවා. අපේ අම්මලා අපිට කියලා දෙනවා. අපි තවත් අයට කියලා දෙනවා. මේ විදිහට අර මුඛ පරම්පරාවේ කටින් කට පැවතගෙන එනවා මේ ජන කවි. එතකොට දැන් ඔයා කොටස් දෙකක් දන්නවා. කෙටියෙන්ම ඔයා දන්නවා ජන කවි කියන්නේ මොනවද? ගැමි ජනතාව අතරම ඇති වෙලා ගැමි ජනතාව අතරම පවතින කවි අපි කියනවා ජන කවි කියලා. ඊළඟට මම කියලා දෙන්නම් ජන කවියේ ලක්ෂණ කීපයක්. ජන කවියේ එක ලක්ෂණයක් දැනුත් ඔයාලා දන්නවා. එකක් තමයි කතෘ කෙනෙක් නැහැ. පුතේ ජන කවියක් ලියපු කෙනෙක් නැහැ. දැන් අපි කියනවා ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ. ජන කවිය ලියලා තියෙන්නේ මෙන්න මේ ගුණදාස මහතා. එහෙම එකක් නැහැ. ජන කවි ලියපු කෙනෙක් නැහැ. කියන්නේ කතෘ කෙනෙක් නැහැ. ඔන්න එක ලක්ෂණයක්. තවත් එකක් තමයි ජන කවියේ තියෙන ලක්ෂණයක් තමයි මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආපු එක. ඒ කියන්නේ කටින් කට තමයි මේක පැවතගෙන එන්නේ. කවුරුත් මේක පොත්වල ලියලා කටපාඩම් කරගන්නේ නැහැ. දැන් ලක්ෂණ දෙකක් ඔයා දන්නවා. අංක 3 මේ ජන කවිය පුතේ හරිම අව්‍යාජයි. අව්‍යාජයි කියන්නේ බොරුව නෑ. මිනිස්සු ඇත්තටම තමන්ගේ හැඟීම් තමයි ප්‍රකාශ කළේ. ඇත්තම තමයි තමන්ගේ දුක කිව්වේ. ඇත්තටම තමයි තමන්ගේ මහන්සිය කිව්වේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කියනවා හේනේ පැලේ මා විදිනා සුරුක්කන් ඌරෝ ඇවිත් මට පිට කරති සක්මන්. ඒ කියන්නේ මේ කුරක්කන් වගා කරන ගොවියට තියෙන ඇත්තම දුක තමයි යා කියන්නේ. දැන් අර අපි කලින් කියපු පැල් කවිය අනේ දෙවියනේ මට උණු ගියෝයා පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා. තමයි යා ඇත්ත කියන්නේ. යාගේ දුක එයාට වෙච්ච කරදරේ තමයි යා කවියට නගලා කිව්වේ. එතකොට තුන්වෙනි ලක්ෂණය තමයි ජන කවිය ඊටාම අව්‍යාජයි. තව එකක් මම කියන්නම්. ජන කවිය ඊටාම සරලයි. ඕන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. right. දැන් එහෙනම් ජන කවි ගැන ඔයා කරුණු දෙකක් දන්නවා. අංක 1 ජන කවිය යනු කිව්වොත් ජන කවි කියලා කියන්නේ ජනයා අතරම ඇති වෙලා ජනයා අතරම පැතිර යන කවි වලට අපි කියනවා ජන කවි කියලා. ඒ වගේම ජන කවියේ ලක්ෂණ 4ක් මම ඔයාගෙන් අහුවොත් දැන් ඔයා ඒකත් දන්නවා. ජන කවියේ කතෘ කෙනෙක් නැහැ. මුඛ පරම්පරාවෙන් පැවතගෙන එනවා. ඒ වගේම අව්‍යාජයි සහ සරලයි. ඕක තමයි ජන කවියේ තියෙන ලක්ෂණ. ඔන්න දැන් ඔයා දන්නවා. තව ලක්ෂණ තියෙනවා. මේ ටික දැනගත්තම ප්‍රමාණවත්. හරිද? ඊට පස්සේ අපි යමු ජන කවි ප්‍රවර්ග තියෙනවා. මොනවාද ජන කවි ප්‍රවර්ග කියලා කියන්නේ? ජන කවි ප්‍රයන්නට බය වෙන්න එපා. සමහර අය ජන කවි ප්‍රවර්ගය වන්නේ කිව්වට පස්සේ මේක කුරක්කන් කවි කියලා ලියන්නේ. මෙහින් කවි පද දෙකක් දීලා කියනවා මේ කවිය මොන ජන කවි ප්‍රවර්ගයට අයිතිද? ලියන්නේ ප්‍රයන්නට බය. ප්‍ර අකුරට බය වෙන්න එපා. ඒ අහන්නේ මේ ජන කවි වර්ගය මොකක්ද කියලා. එතකොට අපි ලියනවා කුරක්කන් කවි. හරිද? දැන් පුතේ මේ විදිහට ජන කවි වර්ග ගොඩාක් දැක ගන්න පුළුවන්. එකක් ඔයාලට අහුවෙන්නේ නැති මේ පොතේම තියෙනවා හානාහිය පානාඩ හැරෙන්දනේ කියලා ඔන්න ජන කවි ප්‍රවර්ගයක් ජන කවි වර්ගයක් උපදේශාත්මක කවි. ඒ වගේම තව එකක් දැන් අද මේ පාඩමේ තියෙන 12 වෙනි පාඩමේ කුරක්කන් කවි. ඔය විදිය ඔයාලට ඕනි තරම් ජන කවි වර්ග දැක ගන්න පුළුවන්. නැලවිලි ගියේ නේද? ඔය පුංචි කාලේ අම්ම නලවන්නේ අම්මා නුඹේ කිරට ගියා කිරිරවා එන්ට ගියා කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට
කිව්වොත් අපි ජන කවි තමයි අම්මලා ලස්සනට බබාලා නැලෙව්වා ඔය කවි කියලා. එතකොට අපි තව එකක් ගමු පන්නెలిමේ කවි. ඔයාලා කියන්නේ ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට මූණ පුරා තෙල් ගාගෙන යන කලට මාන බලති විරුවන් පන්තිබෙන කොට නෑනේ නුඹත් එනවද පන්නెලන්නට ඕන පන්නెలిමේ කවි. ඉතින් මේ විදියට ඕන්චිලි පදිද්දි ඕන්චිලි වාරම් කවි, එතකොට නැලවිලිගේ පන්නెలిමේ කවි, නෙළුම් කවි, කරත්ත කවි මේ විදිය ඕන තරම් ජන කවි ප්‍රවර්ග දැක ගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා කරුණු 3ක්. අංක 1 තමයි ඔයා දන්න කරුණ. මොකද්ද ජන කවි කියලා කියන්නේ? ජනයා අතරම ඇති වෙලා ජනයා අතරම පැතිරිලා තියෙන කවි, පවතින කවි අපි කියනවා ජන කවි කියලා. ජන කවියේ ලක්ෂණ මොනවද ඇහුවොත් ඒත් ඔයා දැන් දන්නවා. මුඛ පරම්පරාවෙන් පැවතගෙන එනවා. ඊට පස්සේ තව මොනවාද? කතෘ කෙනෙක් නැහැ. ජන කවිය අව්‍යාජයි සහ සරලයි. දැන් ඔයා ජන කවි වර්ගත් දන්නවා. ජන කවි ප්‍රවර්ග නෙළුම් කවි, කරත්ත කවි, පන්නెలిමේ කවි, ඔන්චිලි වාරම්, නැලවිලිගේ, කුරක්කන් කවි, කලින් තිබුණු උපදේශාත්මක කවි මේ ඔක්කොම ජන කවි ප්‍රවර්ග. ඔන්න එහෙනම් ඔයා දැන් ජන කවි ගැන ගොඩක් විස්තර දන්නවා. රයිට්. ඔන්න ඔය ජන සාහිත්‍යයේ එන ජන ශ්‍රුතිකාංගයක් වෙන ජන කවි යටතේ ජන කවි ප්‍රවර්ගයක් තමයි මේ ඔයාට පාඩමට දීලා තියෙන්නේ කුරක්කන් කවි කිහිපයක්. එතකොට කුරක්කන් කවි පාඩමෙන් විචාර ප්‍රශ්න ලියන්න නම් මේ කවි ටික ඉතාම හොඳට පුළුවන් වෙන්න ඕනේ. මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කුරක්කන් කවි කියන්නේ මොනවද? පුතේ කුරක්කන් කවි කියලා කියන්නේ කුරක්කන් වගා කරන ගොවියා බිම් අස්වැද්දීමේ ඉඳලා. එයා කියන්නේ එයා බිමක් සොයාගෙන බිම සකස් කරගන්නවනේ වගාව කරන්න. මෙන්න මේ බිම් අස්වැද්දීමේ ඉඳලා කුරක්කන් ටික හැදිලා ඒ අස්වැන්න නිලා ගන්නාතෙක් කුරක්කන් වගාව කරන ගොවියා විඳින දුක අභියෝග පිළිබඳව තමයි කුරක්කන් කවි වලින් සඳහන් වෙන්නේ. ඔයාගෙන් මං ආයෙත් ඇහුවොත් කුරක්කන් කවි කියන්නේ මොනවද කියලා ඔයා මෙහෙම පිළිතුරු දෙන්න ඕනේ. කුරක්කන් කවි කියලා කියන්නේ කුරක්කන් වගාව කරන්නට බිම් අස්වැද්දීමේ ඉඳලා අස්වැන්න කපා ගන්නාතෙක් අස්වැන්න නෙලා ගන්නාතෙක් කුරක්කන් වගා කරන ගොවියා විඳින දුක් කරදර පිළිබඳව තමයි කුරක්කන් කවිවල සඳහන් වෙන්නේ කියන එක ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. රයිට්. අපි යමු දෙනම් පළවෙනි කවියට. මම ඔයාලට කියලා දෙනවා කවිය සහ කවියේ අර්ථය ලියන්න. දැන් අර අපි මුලින් ඉගෙන ගත්තේ ජන කවියේ ප්‍රධාන ලක්ෂණ, ජන කවිය කියන්නේ මොකද්ද? එතකොට ජන කවි ප්‍රවර්ග මොනවද? මේව ඔයාට ඕන වෙන්නේ මේ කුරහන් ඉසමෝ පාඩමේ විචාර ලියනකොට අර අපි හැඳින්වීම චුට්ටක් ලියනවානේ. අන්න ඒක ලියන්න. එතකොට ඔයාට ලියන්න පුළුවන් ජන කවිය අනු ජනයා අතරම පැතිරී ජනයා අතරම පවත්වාගෙන යන කවිය, මුඛ පරම්පරාවෙන් පවත්වගෙන යාම, අව්‍යාජ වීම, සරල බව යන ආදී ලක්ෂණ ජන කවිය තුල දැකගත හැකිය. ජන කවි ප්‍රවර්ගයක් වෙන කුරක්කන් කවි පිළිබඳව මෙසේ විමසා බලමු කියලා ඔන්න ඔයාට ප්‍රවේශයක් ලියා ගන්න තමයි අර ජන කවි පිළිබඳව කෙටි හැඳින්වීමක් මම කළේ. හරිද? අපි දැන් යමු කොහොමද මේ ජන කවියේ කවි ටික අර්ථ ගන්න කියලා බලන්න. ඔන්න බලන්න පළවෙනි කවිය මෙන්න මෙහෙම තියෙනවා. දුරුතු මහේදී කැලට වැදිලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේදී වල්ගිනි තබාලා කුරහන් ඉසිමුව කළුවර බලාලා. දැන් මේ කවිය කියවෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? දුරුතු මහේදී කැලයට වැදිලා කුරක්කන් වගා කරන ගොවියා කැලෑවට බිමක් සකස් කරගන්න, බිමක් තෝරගන්න කැලෑවට යන්නේ දුරුතු මාසයේදී. දුරුතු මාසය කියලා කියන්නේ ජනවාරි මාසයේදී. එහෙනම් කුරක්කන් වගාව සඳහා බිමක් සකස් කර ගැනීමට කුරක්කන් වගා කරන ගොවියා දුරුතු මාසයේදී එනම් ජනවාරි මාසයේදී කැලෑවට යනවා. මසක් පමණ කල් කැලවල් කොටාලා. පුතේ මසක් පමණ කියලා කියන්නේ ජනවාරි මාසයේදී කැලෑවල් හොයන්න කැලෑවට ඇතුල් වෙලා කැලෑව සකස් කරගන්න, බිම් සකස් කරගන්න මාසයක් පමණ කාලයක් යනතුරු. ඒ කියන්නේ ජනවාරි වල ඉඳලා පෙබරවාරි මාසය දක්වා මෙයාලා මොකද කරන්නේ? මේ කැලෑ සුද්ධ කරනවා. මසක් පමණ කල් කියන්නේ මාසයක් පමණ කාලයක්. කැලවල් කොටාලා කියලා කියන්නේ මේ වල් කොටලා
කැලෑව සුද්ධ කරගන්නවා මාසයක් පමණ කාලයක්. ඉතාම අමාරු. ඉතාම අපහසු කටයුත්තක්. මොකද ඒ කාලේ ගොවියට යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. යාළුවා ඉතාම අමාරුවෙන් දෑති මහන්සියෙන් ගිනි අවුවේ තමයි මේ වැඩ කළේ. ගිනි අවුවේ මේ වැඩ කළේ ඉතාම මහන්සියෙන්. එතකොට මැදින් දිනේදී වල් ගිනි තබාලා මැදින් මාස කියලා කියන්නේ මාර්තු මාසේ. මාර්තු මාසෙට මෙයාලා මොකද කරන්නේ? අර සුද්ධ කරගෙන ගොඩ ගහගනපු මේ වල් පැල එතකොට වේලිලා මේගොල්ලෝ ඒවට ගිනි තියලා බිම් සකස් කරගන්නේ. අර අපි කියන්නේ හේන් පුච්චන කාලේ කියලා. අපි ගිනි තියලා ඔන්න මාර්තු මාසයේදී මෙයාලා මේ වල් ගිනි තියලා බිම් සකස් කරගන්නවා. කුරහන් නිසිමුව කළුවර බලාලා. මොකද්ද කුරහන් නිසිමුව කළුවර බලාලා කියන්නේ මොකද්ද? රැයට කුරහන් නිසිමුව කියලාද? නෑ කළුවර බලාලා කියන්නේ වැහි කාලය බලලා වැස්ස එනවද කියලා බලලා ඔන්න කුරක්කන් ටික ඉහ ගන්නවා කියලා තමයි මේ කියන්නේ. එහෙනම් මේ කවිය මම කිව්වොත් මේ කවිය තේරුම ඔයාට ලියන්න කියලා. ඔන්න උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔයා දන්නවා දුරුතු මාසයේදී ගොවියා කැලෑවට යනවා. මාසයක් පමණ කල් පෙබරවාරි වෙනකන් කැලෑව සුද්ධ කරගන්නවා. මැදින් මාසෙදී මේ වල් ගිනි තියනවා. ඊට පස්සේ වැහි කාලේ බලලා කුරහන් ටික ඉහ ගන්නවා. ඕක දැන් ඔයා දන්නවා මේ කවියේ අර්ථය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේක අර්ථය ලියන්නේ කියලා. ලියන එකේ තමයි හැමෝටම ගැටලුව තියෙන්නේ. ඉතින් මෙහෙම ලියන්න. මේක ඊටාම ලේසි. හරිද? කවියේ අර්ථය විතරක් ලියන්න කිව්වොත් මෙන්න මෙහෙම ලියන්න. කවියා පවසන ආකාරයට කුරක්කන් වගා කරන ගොවියා දුරුතු මාසයේදී එනම් ජනවාරි මාසයේදී කැලෑවට යන්නේ බිම් සකස් කර ගැනීමටයි. එතෙන් පටන් ඔහු මෙම ගොවියන් පෙබරවාරි මාසයේ වනතුරු කැලෑ සුද්ධ කරගනි. ඉන්පසුව මාර්තු මාසයේදී මේ කැලෑ ගිනි තබා කුරක්කන් වගාව සඳහා බිම්මස් වද්දා ගනි. එමෙන්ම මෙසේ අස්වද්දාගත් බිම්වල කුරහන් පැල කරන්නේ වැසි කාලය බලා කළුවර බලා යනුවෙන් කවියා සඳහන් කරන්නේ එයයි. වැසි කාලය බලා කුරහන් ඉසීම මොවුන් සිද්ධ කරයි. එතකොට ඕක දැන් මම ඔහොම කිව්වට ඔයාට පුළුවන් දැන් මේ විදිහේ අදහස අරගෙන ඔබේ අදහස ලියන්න. මම කියපු එකම ලියන්නේ නැතුව පුතේ ඔබේ අදහස ඔයා ලියන්න. හරිම පහසුයි. තාම කෙටියෙන්. දුරුතු මාසයේදී කුරක්කන් වගාව සඳහා කැලෑවට යන ගොවියා පෙබරවාරි මාසයේ වනතුරු කැලෑ සුද්ධ කරගනි. ඉන්පසු මැදින් මාසයේදී වල්ගිනි තබා වැසි කාලය බලා කුරහන් නිසීම සිදු කරයි. ඔන්න ඔච්චරයි ඔයා ලියන්න ඕනේ. ඉතින් ඕක ලියා ගන්න බැරුව තමයි කවිය අමාරුයි අර්ථය ලියන්න බෑ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. හරිද? අපි තව එක කවියක් බලමු. අද කවිය ඔක්කොම කරන්න බැරි වෙයි. අපි තවත් වීඩියෝ එකකින් ඊතුරු කවි ටික එහෙමනොත් බලමු. අපි යමු තවත් කවියකට. එල්ලවෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්ට ඉති සිව්පාවෝ බොහොම ගොල්ල සමග ඉති ඌරෝ සැමදාම නිල්ල අඹති සත් දවසින් බැලුවාම. දැන් මේ කවි කියන තාලේ වෙනස් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ ඔයාට මතක හිටින්න තාලයකට මම කියන්නේ. බලමු මේ කවිය තේරුම. එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්ට ඉති සිව්පාවෝ බොහොම ගොල්ල සමග ඉති ඌරෝ සැමදාම නිල්ල අඹති සත් දවසින් බැලුවාම. දැන් පුතේ දැන් අපි දුරුතු මාසෙදි කැලෑ සුද්ධ කරලා පෙබරවාරි මාසෙ වෙනකොට කැලෑ සුද්ධ කරලා අවසන් කරලා මැදින් මාසෙදී කැලෑ ගිනි තියලා දැන් වැහි කාලේ බලලා කුරහන් ඉසගත්තා පළවෙනි කවියෙන්. හරිද? දෙවෙනි කවියෙන් දැන් මොකද වෙන්නේ? දවස් 7ක් ගත වෙනකොට අර වපුරපු අර ඉහපු කුරක්කන් ටික ලස්සනට පුංචියට පැලවිලා තියෙනවා. බලා ගන්න පුළුවන්. මේ නිල් ආඹති කියලා කියන්නේ හරිත පැහැයෙන්. කොළ පැහැයෙන් නිල් පැහැයෙන් ලස්සනට ඔන්න බලා ගන්න පුළුවන්. සාහිත්‍ය පුතේ කොළ පාට නිල් පාට කියලා තමයි ගොඩක් තැන්වල දැක ගන්න ලැබෙන්නේ. ඔන්න දවස් 7ක් යනකොට කොළ පාටින් ලස්සනට මේ පැල දැක ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. මොකද්ද ප්‍රශ්නේ? මේ සත් දවසින් මේ පැලවිලා තියෙන කුරක්කන් වගාව මංකොල්ල කාගෙන යන්න සිව්පාවෝ එනවා. හේන් වලට එන සිව්පාව කවුද? අර ඌරෝ අලි හරක්. එතකොට ওই වගේ සතුන්ගෙන් ඊටාම කරදරයි. මේ අතරින් ගොවියා කියනවා ගොල් සමග ඇති ඌරෝ හැමදාම. ඌරෝ එන්නේ තනියම නෙවෙයි.
ඌරෝ රංචු ඌරා කියන්නේ ඊටාම විනාශකාරී සතෙක්. ඌරා එනව නම් එන්නේ රංචු පිටින්. මාමලා බාප්පලා නැන්දලා පුංචිලා ඔක්කොම එක තමයි. ඌරෝ එන්නේ ඊටාම කරදරයි. ඌරෝ හේනට පැන්නොත් වගාවෙන් කොටසක්ම පැත්තක්ම විනාශ කරලා තමයි ඌරෝ යන්නේ. ඉතින් මේක කුරක්කන් වගා කරන ගොවියට ඊටාම ලොකු ගැටලුවක්. එයාට ලොකු ප්‍රශ්නයක්, මේක ලොකු අභියෝගයක්. එතකොට එයා කියනවා මම මගේ හේනි කුරක්කන් ටික බේරගන්න විදියක් නැහැ. හේනට සිව්පාව වෙනවා. මං එයාලව එලව ගන්න ගොඩාක් කවි කිව්වා. එල්ලවෙන්න කවි කර කීවේ මේ බොහොම ගොඩක් කවි කිව්වා මේ සතුන්ව එලව ගන්න. හැබැයි සිව්පාව හේනට එනවා. ඒ අතරින් ඌරෝ එන්නේ රාංචු පිටින්. ගොල්ල සමග කියලා කියන්නේ රාංචු පිටින් කණ්ඩායම් විදියට තමයි ඌරෝ එන්නේ. නිල්ල අඹති සත් දවසින් බැලුවා මහත් දවසින් බලද්දි ලස්සන්ට හේනේ කුරක්කන් ටික පැලවෙලක් තියෙනවා කියලා ඔන්න දෙවෙනි කවියෙන් කියනවා. කොහොමද එහෙනම් ඔයා මේ කවිය තේරුම ලියන්නේ? ඉතින් හරි ලේසි, අපි මෙහෙම ලියමු. කවියා පවසා ඇති ආකාරයට සත් දවසකින් බලන විට කුරක්කන් නිල් පැහැයෙන් පැලවී බබලයි. නමුත් වගාව විනාශ කිරීමට වගාව කොල්ල කෑමට වන සිව්පාවුන් බොහෝ පැමිණි. මේ සිව්පාවුන් අතර ඌරන් යනු ඉතා විනාශකාරී සතෙකි. ඌරා පැමිණෙන්නේ රංචු පිටින්නේ. එම නිසා මෙය කුරක්කන් වගා කරන ගොවියාට ඉතා විශාල අභියෝගයකි. ඔන්න ඔයා එහෙම ලිව්වනම් මේ කවිය තේරුමත් ඔයා දන්නවා. හරිද? ඉතින් දැන් මේ වීඩියෝ එක බලනකොට ඔයාට හිතෙනවා ඇති ඔයාටත් කවිවල තේරුම් ලියන්න බැරි නෑ නේද කියලා. මුලින් පුතේ අපි කවිවල අර්ථ ලියාගෙන යමු. පස්සේ ඔයාට පුළුවන් විචාරවලට තව විස්තර දදා ලියන්න. ඒකත් මම කියලා දෙන්නම් ඉදිරි වීඩියෝ වලදී. හරිද? අර මම ඔයාලට කිව්වා නේද ජන කවිය හරි අව්‍යාජයි බොරු කියන්නේ නැහැ කියලා. එතකොට අන්න ඒක පේන හොඳ කවියක් තමයි ඊළඟට තියෙන්නේ. කවිය මෙන්න මෙහෙම කියනවා. මා කී දේ දෙයනි බොරුවක්ම නැති බිමෙලි උනොත් කණු මදු බොහොම ළඟ ඇති ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති ගොබ කළු වෙමින් කොරහන් කිරි වැඳ වැටෙති. දැන් මේ කවිය ඔයාට අවශ්‍ය තාලයකට කියන්න පුළුවන්. හරිද? මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. අනේ දෙයියනේ මම මේ බොරුවක් නෙමෙයි කියන්නේ. බිම එළි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති. පුතේ කණුමදු කියලා කියන්නේ අර හේන සුද්ධ කළාට පස්සේ බිම ඉතුරු වෙනවා අර ගස්වල කපපු කඳන් කෑලි. කණු කෑලි. එතකොට මේවට තමයි කණුමදු කියලා කියන්නේ. ගොවියා කියනවා මම කොච්චර මේවා ගාව කරගන්න මහන්සි වුණාද කියලා. දෙයියනේ මම මේ බොරුවක් නෙමෙයි කියන්නේ. ගොවියට කියන්න වෙන කෙනෙක් නැහැ. ඒ නිසා යා දෙවියන්ට කියනවා. අර එළිය වැටුනම පෙනේවි කොච්චර මේ අත් දෙකෙන් ගස් කපලා තියෙනවද? අර කණුමදු වලින් එක බලා ගන්න පුළුවන්. ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති. මගේ ඇස් වලට හරි වෙහෙසයි. මොකද මං නිදි වරනවා. මට තුන් වේලටම නිින්දක් නැහැ. ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද ඇත. ඒ ASCII මොකද වෙන්නේ? කුරක්කන් ටික ගොබ කළු වෙවි ලස්සනට කුරක්කන් ටික කිරි වැදීගෙන පැසීගෙන එනවා කියලා ඔන්න ගොවියා කියනවා. එතකොට කොහොමද මේ කවියේ අර්ථය ලියන්නේ? ඉතින් අපි මෙහෙම ලියමු. මෙම කවියේ අර්ථය ලෙස ගත් කල ගොවියා ඊටා වෙහෙස මහන්සි වී බිම් සකස් කරගත් බව කියවේ. ඒවා එළිය වැටුණු පසු කණු මදු වලින් බලාගත හැකි බව ඔහු පවසයි. එමෙන්ම තුන් වේලටම නිින්දක් නොමැති නිසා ඇසට ඊටා මහන්සි බව වෙහෙස බව කවියා පවසයි. ගොවියාගේ මේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ගොබ කළු වෙමින් කුරහන් කිරිවදින බව කුරහන් ටිකෙන් ටික පැලවෙන බව කවියා මෙසේ පවසා ඇත කියලා ඔන්න ඔයාට මේ කවිය අර්ථය ලියන්නත් පුළුවන්. අපි ඉක්මනට යමු ඊළඟ කවියට. හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් ඌරෝ ඇවිත් වට පිට කරති සක්මන් වැටටත් නුඩින් නුන්නල්ලන මලක්කන් අපොයි මගේ කිරිවදිනා කුරක්කන්. දැන් තමයි ගොවියට විශාලම අභියෝගය ඇවිල්ලා තියෙන්නේ. ගොවියා කියනවා හේනේ පැලේ මා විඳිනා සුරුක්කන්. සුරුක්කන් කියන්නේ පුතේ කරදර. මේ හේනේ පැලට වෙලා මං කොච්චරනම් කරදර විඳිනවද? ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. ඌරෝ ලේසියෙන් එලව ගන්නත් බෑ. ඌරෝ මොකද කරන්නේ? අර හේන වටේට ඇවිද ඉන්නවා රංචු පිටින්. වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්. අර ඌරොන්ගෙන් හේන බේර ගන්න දඬුවටක් ගහලා තියෙනවා.
හැබැයි උන් මොකද කරන්නේ මේ මලක්කන් කියන පුතේ කරණම්. උන් කරණම් ගහලා අර දඬුවටටත් උඩින් හේනට එන්න හදනවා. අපොයි මගේ කිරි වදිනා කුරක්කන්. ගොවියට ඉතාම කනගාටුයි ගොවියා කියනවා. අයියෝ මගේ කුරක්කන් වගාව. මොකද්ද මේ වෙලා තියෙන්නේ මට හරිම දුකයි මගේ කුරක්කන් ටික අයියෝ ඉවරයිනේ මේ ඌරෝ කෑවොත් කියලා ඔන්න කියනවා. එහෙනම් කොහොමද මේ කවියේ අර්ථය ලියන්නේ? ඔයා මෙහෙම ලියන්න. කවියා පවසා ඇති ආකාරයට ගොවියා පවසනුයේ තමා හේනේ පැලට වී ඉතාමත් දුක් ගැහැට කරදර විඳින බවයි. එමෙන්ම ඌරන් ඇවිත් රංචු පිටින් හේන වටා නිරන්තරයෙන්ම සක්මන් කරන බව ඇවිදිමින් සිටින බව කවියා පවසයි. එමෙන්ම ඌරන් ඒම වැළැක්වීම සඳහා ගසා ඇති දඬු ඇටටත් උඩින් කරණම් ගසා ඌරන් හේනට පැමිණීමට වග බලයි. ඉතින් ගොවියා මේ අභියෝගය නිසා දැඩිසේ අපහසුතාවයට කලකිරීමට පත්ව ඇත. ඒ ගැන කවියේ සඳහන් අපොයි මගේ කිරිවදිනා කුරක්කන් යන පේලියෙන් අර්ථ ගැන්වේ කියලා ඔන්න ඔයාට ලියන්න පුළුවන්. තව එක කවියක් අපි ගමු. කටුවැල්ලේ මගේ හේනේ කුරක්කන් වැට අහුරා ඌරන්ගෙන් වලක්කන් කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරෙනි නොකා ඵලයව මගේ කුරක්කන්. ගොවියා කියනවා කටු ඇල්ලේ මගේ හේනේ කුරක්කන්. පුතේ මේ කටු ඇල්ල කියලා කියන්නේ එයාගේ හේන තියෙන ප්‍රදේශය කටු ඇල්ල. වැට අහුරා ඌරන්ගෙන් වලක්කන්. මේ කටු ඇල්ලේ තියෙන මගේ හේන ඌරෝ එන එක වලක්ව ගන්න මොකද කරලා තියන්නේ වැටවල් අහුරලා සකස් කරලා තියෙනවා. කරගන්නට බැරි උන් මහ කුරක්කන්. මේ කුරක්කන් ටික කරගන්න බැරි වුණොතින් ඌරන්ගෙන් බේර ගන්න බැරි වුණොතින් මහ ලොකු විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ගොවියා ඉල්ලා සිටිනවා ආයාචනා කරනවා ඌරන්ගෙන් ඉතාම අහිංසක විදියට ඌරනි නොකව ඵලයව මගේ කුරක්කන්. අනේ ඌරනේ මගේ කුරක්කන් ටික කන්නේ නැතුව ඵලයව කියලා ඔන්න එයා ඉල්ලා සිටිනවා. එහෙනම් කොහොමද ඔයා මේ කවිය තේරුම ලියන්නේ? ඉතින් මෙහෙම ලියන්නකෝ. කොහොමද ලියන්නේ? මෙම කවියෙහි අර්ථය ගත් කල ගොවියා පවසන්නේ මෙසේය. කටු ඇල්ලේ ඇති කුරක්කන් හේන ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වැටවල් අවුරා සකස් කර ඇති බව ඔහු පවසයි. එමෙන්ම මේ කුරක්කන් වගාව ඌරන්ගෙන් බේරා ගැනීමට නොහැකි වුවහොත් ඉතා විශාල අලාභයක් සිදුවන බව ගොවියා පවසයි. මෙයින් අදහස් වනුයේ ඌරන් විනාශ කළහොත් Tamanගේ මහන්සිය නිස්කාරණය අපතේ යන බවයි. එමෙන්ම අවසානයේ ගොවියා මේ අභියෝගයෙන් බැටකෑ නමුත් ඔහු බැටකන නිසා ඔහු ඌරන්ගෙන් ඉතා අවිහිංසකව ඉල්ලා සිටින්නේ ඌරණී නොකා ඵලයව මගේ කුරක්කන් යනුවෙනි. ඉතින් ඕක ටීචර් කියන විදිහටම ඕනේ නෑ. පුතාගේ අදහසින් මේක සාපේක්ෂව එකිනෙකාට ලියන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ අදහසින් ඔයා ලියන්න. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති මේ කවි ලියන එක අමාරු නැහැ. කවිවල අර්ථ ලියන එක අමාරු නැහැ. හැබැයි කවි ටිකක් පාඩම් කරගන්න නම් ඕනේ. දැන් මට හිතෙනවා ඉතුරු තුනත් කියලාම දුන්න නම් දැන් මේක වීඩියෝ එක සාර්ථකයි කියලා. මොකද මේක බලන මේ අපේ දුවේකට පුතේකට සම්පූර්ණ පාඩමම ආවරණය වෙන නිසා. එහෙනම් ඉතින් තව එකකට යමු. මෙදා හේනි පැහිලා ඇති කුරක්කන් රන්වන් කරල් බර වී ඇති සුරක්කන් ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන්. ඔන්න මේ කවියේ අර්ථය මෙහෙමයි. මෙදා හේනි පැහිලා ඇති කුරක්කන්. ගොවියා කියනවා මේ සැරේ නම් හේනේ ඔන්න කුරක්කන් ටිකක් පැහිලා තියෙනවා. රන්වන් කරල් බර වී ඇති සුරක්කන්. රන්වන් කරල් බර වෙලා කියන්නේ හොඳට කුරක්කන් හැදිලා තියෙනවා වෙනදට වඩා. ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන්. හැබැයි ඉතින් ඌරෝ කෑවේ නැති වුණොත් මේ කුරක්කන් වගාව බඩගින්නට ඖෂධයකි කුරක්කන්. අපේ බඩගින්න නිවා ගන්න හොඳම බෙහෙත තමයි කුරක්කන්. ඇත්තටම කුරක්කන් කියන්නේ පුතේ අපිට ගොඩාක් ගුණදායක දෙයක්. ඒ වගේම මේ බඩගින්නට හොඳම ඖෂධය තමයි මේ කුරක්කන් කියලා ඔන්න ගොවියා කියනවා. එහෙනම් මේ කවිය අර්ථයත් මම ඉක්මනට කියලා දෙන්නම්. ඔයා මෙහෙම ලියන්න. කොහොමද මෙම කවියෙහි අර්ථය ගත් කල ගොවියා පවසන්නේ මෙදා හේනෙහි කුරක්කන් වගාව ඉතා සරු බවයි. රන්වන් කරල් බර වී ඇති බවයි. ඌරන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමට හැකි වූහොත් වගාව ඌරන් විනාශ නොකළහොත් බඩගින්නට ගැළපෙනම ඖෂධය කුරක්කන් බව ගොවියා පවසයි. එනම් Tamanගේ කුසගිනි නිවා ගැනීමට
ඉතාමත් වටිනා ඖෂධයකි කුරක්කන් බව ගොවියා පවසයි. එතකොට ඔයාට මේ විදිහට මම මේ කියලා දෙන්නේ කෙටියෙන් ලියන්න. හරිද? කෙටියෙන් මේකේ අර්ථය ඔයාට ලියා ගන්න. අපි යමු ඊළඟ කවියට ඉක්මනට. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ කපන්ටත් බැරුව අතපය රුදාවේ අරින්ටත් බැරුව ලොවගම සිනාවේ කපමු නෑනේ පනැල්ලේ සුභාවේ. ගොවියා කියනවා පුතේ කුරක්කන් ටිකයි වැපුරුවේ මහ ගොඩක් වැපුරුවේ නැහැ. කපන්ටත් බැරුවා අතපය රුදාවේ. හැබැයි දැන් වැඩ කරලා හරි මහන්සි මේක දැන් අස්සෙන් රන්වන් කරල් බර වෙලා හැදිලා තිනවා දැන් මේක කපා ගන්න හරි අමාරුයි ඇඟට. අරින්ටත් බැරුව ලෝගම සිනාවේ. මේක හිමයි කියලා අපෑරලා දාන්න බෑ. එහෙමනම් මොකද වෙන්නේ? බලාගෙන ඉන්න මිනිස්සු hina වෙනවා. අනේ මේකට නම් පිස්සු මෙච්චර මහන්සිලා කුරක්කන් ටික හදාගෙන දැන් මේක කපා ගන්න බැරිද කියලා. කපමු නෑනේ පනල්ලේ ස්වභාවේ. ඒ නිසා ආරාධනා කරන පුතේ මේ නෑන කියලා කියන්නේ බිරිඳට. නෑනි කියන්නේ බිරිඳට. ඒකල් නෑන මස්සිනාවේ වහ තිබුණනේ බිරිඳට ආරාධනා කරන බිරිඳ අපි දෙන්නත් එක්ක එකතු වෙලා එන්නකෝ. අපි දෙන්නත් එක්ක එකතු වෙලා අපි මේක කපා ගමු. අපි මේක මේ වගාව අපි කපා ගනිමු කියලා ඔන්න කියනවා. කොහොමද එහෙනම් මේ කවියේ අර්ථය ලියන්නේ? ඉතාම සරසාර ලෙස රන්වන් කරල් බරවී අස්වැන්න තීදී ඇත. ඉතින් ගොවියා පවසනුයේ තමන්ගේ අතපය කෙතරම් අපහසු වුණත් අමාරු වුණත් මේ වගාව මේ අස්වැන්න කපා නොගෙන අත්හැර දැමියහොත් ගම්මුන් තමන්ට සිනාසෙන බවයි. ඒ නිසා වෙහෙස මහන්සිය නොබලා සිය බිරිඳට ඔහු ආරාධනා කරන්නේ මේ වගාව මේ අස්වැන්න කපා ගනිමු යන්නයි. ඔන්නවම ඔයා ලියා ගන්න. අපි යමු අවසාන කවියට. එපෙති දෙපෙති මහහේනේ කුරක්කන් මග යන්නෝ මට සරදම් කරක්කන් එපෙති වෙන්න කවුදයි කළ නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. දැන් ඔන්න කවියා මෙන්න මෙහෙම කියනවා. දැන් පුතේ කුරක්කන් හැදෙනකොට සමහර කුරක්කන් මෙහෙම පෙති දෙකට ලස්සනට හැදෙනවා. සමහර ඒවා එක් පෙත්තක් හොඳට අනිත් පෙත්ත පුහු වෙලා ටිකක් අර සාර නැති විදියට හැදිච්ච කුරක්කනොත් තියෙනවා. එතකොට මේ ගොවියාගේ හේනේ ඔය වර්ග දෙකේම කුරක්කන් හැදිලා තියෙනවා. මේක දැකලා මග යන්න ඔය කියන්නේ මේක දකින අය මොකද කරන්නේ? සරදම් කරනවා. අයියෝ මොනවාද අනේ මේ හැදිලා තියෙන කුරක්කන් කියලා. හැබැයි ගොවියා කියනවා එපෙති වෙන්න කවුදයි කළ නරක්කන්. අනේ මේක ඉතින් එක් පෙති වෙන්නම අපි කරපු වැරද්දක් කිය. කවුරු කරපු වැරද්දක්ද? කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. ඒ නිසා කමක් නෑ ඔය කවුරු මොනවා කිව්වත් අපි මේක පෙත්තේ කුරක්කන් ටික කපා ගනිමු කියලා ඔන්න ගොවියා කියනවා. රයිට් එහෙනම් කොහොමද මේ කවිය තේරුම ලියන්නේ? මෙම කවියෙහි අර්ථය ගත් කල ගොවියාගේ හේනෙහි කුරක්කන් වගාවෙහි එක් පෙති මෙන්ම දෙපෙති වූ කුරක්කන් දැකගත හැකිය. මේවා දකින ගම්මුන් ඔහුට සරදම් කරයි. නමුත් ගොවියා පවසනුයේ කිසියෙකුගේ වරදකින් එක් පෙති වෙච්ච කුරක්කන් නොසෑදුණු බවයි. ඒ නිසා ගම්මුන් මොනවා කිව්වත් අපි එකතු වී කුරක්කන් ටික ඉතා සතුටින් කපා ගනිමු යන්න ගොවියා පවසයි. පුතේ දැන් මම මේ කිව්වේ මගේ අදහස්නේ. මම කෙටියෙන් ඉතාමත් සරලව කිසිම දෙයක් ලියා ගන්න බැරි කෙනෙකුට උනත් ලියා ගන්න පුළුවන් වෙන්න තමයි මේ කියලා දුන්නේ. නෝට් එකක් මම දුන්නේ නැහැ. තවත් වීඩියෝ එකකින් මේ ඔක්කොගෙම නෝට් එක මම දෙන්නම්. ඉතින් ඔන්න පාඩමම ඉවර කළා. ජනකවි කියන්නේ මොනවද? දැන් මෙච්චරයි ඉගෙනුවේ. මම මේ පාඩම සාරාංශ කළොත් ඔයාලට මම කියලා දුන්නා ජනකවි කියන්නේ මොනවද කියලා. ජනකවි කියලා කියන්නේ ජනයා අතරම ඇති වෙලා ජනයා අතරම පැතිරිලා යන කවි. මම කියලා දුන්න ජනකවියේ ලක්ෂණ මොනවද කියලා. කතෘ කෙනෙක් නැහැ. මුඛ පරම්පරාවෙන් පැවතගෙන යනවා. අව්‍යාජයි, සරලයි කියලා. ඒ වගේම ජනකවි වර්ග තියෙනවා. නෙළුම් කවි, කරත්ත කවි, නැලවිලි ගී, පාරු කවි ඔය වගේ දේවල්. මේ ජනකවි ප්‍රවර්ගයක් වන ඒ කියන්නේ වර්ගයක් වන කුරක්කන් කවි පිළිබඳව තමයි ඔන්න මේ පාඩම තිබ්බේ. මම කවි ඔක්කොම කියලා දුන්නා. දැන් ඔයා කරන්න ඕනේ පොතක් අරගෙන ඔක්කොම කවි වලට ඔයා අර්ථ ලියන්න. ඒ වගේම ඔයාලට අපේ ඔන්ලයින් ක්ලාස් වලට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. පුළුවන් පුතේ. මෙන්න මේ පහලින් දාන්න නම්බර් එකට ඔයාලගේ නම පාසල සහ ශ්‍රේණිය දාලා අපේ ඔන්ලයින් පාඩිය එක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් ඉන්නම් හැමෝටම ආයුබෝවන්.